හරිද අයිබෝවන් අපි පෙරමුණක 16 හරි මේක සාකච්ඡා කරමු කෙටි ප්‍රශ්න එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා හා බලන්න උත්තර ලියපු ටික හරිද කියලා චෙක් කරගන්න right පළවෙනි ප්‍රශ්නේ බලමු පොල් ගෙඩියක මිල රුපියල් 85කින් පොල් ගෙඩි 4ක මිල එක ගෙඩියක් 85 නම් පොල් ගෙඩි 4ක මිල හොයන්න 4ෙන් වැඩි කරන්න දෙසේ රුපියල් 4 වර්ග 20න් බිංදුව දානවා 2යි 4 වර්ග 8 32යි 32යි 2යි 37යි රුපියල් 340යි හැම එකටම ලකුණු දෙක ගන්න ඊට පස්සේ බබු සුදු කරන්න බලන්න මෙතන මේ හරයන් අතර සම්බන්ධයක් තියෙනවා සම්බන්ධිත හරයන් 6 වසරේදී ඔබ ඉගෙන ගත්තා ඒ කියන්නේ චුටි හරය ලොක කරන්න පුළුවන් 7 14 කරන්න පුළුවන් නේ බබු එතකොට මේ කැලල ඔන්න දික් කරා 7න් 4යි අඩු කිරීම 14න් 1යි දැන් බලන්න බබාලා 7 14 කරන් 7 වරක් 2 දෙකෙන් වැඩි කරනවා යට දෙකෙන් වැඩි කරොත් උඩ දෙකෙන් සුළු කරමු 7 වරක් 2 14යි 4 වරක් 2 8යි අඩු කිරීම 14න් 1යි 14 14 නිසා 14යි 8න් 1 ගියාම බබු 7යි ඊට පස්සේ ඔයාලට පේනවමයි 17යි 14යි තව දුරටත් 7න් බෙදෙනවා සුළු කරන්න පුළුවන් දැන් උඩත් 7න් බෙදන්න යටත් 7න් බෙදන්න තුල්ල භාගය 14ට 7 2යි 7ට 7 1යි උත්තරේ භාගයයි ඊළඟ ප්‍රශ්නේ එකෙන් අඩු කරන්න 0.02 තමයි දැන් එක කිව්වම 1.02 හරි 1.02 අඩෙන් අඩු කරමු බිඳුවෙන් දෙකක් බෑ ඉල්ලගෙන එනවා 10න් දෙකක් ගියාම අචයි මෙතන ඉතුරු 9යි 9න් බිඳුවක් 9යි දැස මෙතන ඉතුරු බබු බිඳුවයි එක දුන්නනේ මේක බිඳුවෙන් බිඳුවක් ගියාම බිඳුවයි ඒතර උත්තරේ 0.9යි යට ඊට පස්සේ ආව පහත දැක්වෙන රූපාන්තරේ සමපාද ත්‍රිකෝණයේ නිරූපණය වන රූපය මේකේ බබු පාද තුනම දිගින් සමානයි ඉරි කෑලි එක එක ගහලා තියෙන්නේ එකට ඊළඟ ප්‍රශ්නේ ඇපල් ගෙඩියක මිල රුපියල් 30කි අඹ ගෙඩියක් කීලු ඇපල් ගෙඩි දෙකයි 30ව දෙකක් කියන්නේ 60යි අඹ ගෙඩි තුනයි අඹ ගෙඩියක් 39 ඒ වගේ තුනක් කියන්නේ බබු T වැඩි කිරීම 3 ඒ කියන්නේ 3යි T ඒ දෙන්නගේ එකතුව 8 එකතු කිරීම 3යි T කවුරු හරි කියලා තිබුණොත් 3යි T එකතු කිරීම 60 කියලා ඒකත් හරි හැබැයි ලස්සනයි වරහන් දාලා ඉස්සරහට රුපියල් දාලා තිබුණොත් ෂෝ නියමයි ඊළඟ ප්‍රශ්නය x සමානයි 3යි y සමානයි 2 නම් 4යි x y වර්ග ඉස්සලාම ප්‍රසාරණය කරලා නම් 4 වැඩි කිරීම x වැඩි කිරීම y වර්ගය කියන්නේ y වැඩි කිරීම y 4 වැඩි කිරීම x වෙනුවට 3යි y වෙනුවට 2යි ආයේ y 2යි 4 වරක් 3 12යි 12 වරක් 2 24යි 24න් වාද 2 48යි උත්තරේ 48යි ඊළඟ ප්‍රශ්න බලන්න රූපේ දැක්වෙන ඝනමස්සේ නම
ගණකාවය. මේක බබා ගණකාවය. ඒකේ පරිමාව. ළමයා දන්නවා ගණකාවයක පරිමාව හොයන්නේ. දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම උස. ලේසි. දිග 10යි, පළල 7යි, උස 3යි. ඒකක ඝන සෙන්ටිමීටර. 3 7 21යි. 21 10න් වැඩි කරපුවාම අගට බිඳුවක් එනවා. ඝන සෙන්ටිමීටර් 210යි. ඊට පස්සේ බබා බලන්න 4.25යි අඩුපාඩුවකට බිඳුවක් දාන්න කියලා තියෙනවා බබාලට. එතකොට ග්‍රෑම් වලින් 4ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 4ක් කියන්නේ ග්‍රෑම් 4000. 4000යි මෙතන 250යි. 4250යි ග්‍රෑම්. ඊළඟට බබා ඊළඟ එක සුළු කරන්නලු 7යි සජාතීය පද සුළු කරන්න. එකතු කිරීම 2යි. 7යි 2යි කියන්නේ 9යි. ඊළඟට ඍණ 5යි ධන 8යි. දෙන්නාගේ ලකුණු අසමානයි. ලකුණු අසමාන වුණාම බබෝ ලොක්කගේ ලකුණ දාන්න. ධන. ඊට පස්සේ ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරන්න. 8න් 5ක් ගියාම 3යි. ඔන්න 9යි ධන 3යි. ඊළඟ ප්‍රශ්න. පහද කෝණ අතුරෙන් පරාවර්ත කෝණය අතර. බබා පරාවර්ත කෝණය කියන්නේ මෙතෙන් වට භාගයකට වඩා වැඩි. එයාගේ අගය ලියන්න කියන්නේ අගය 300යි. ඊට පස්සේ සුදු කරන්නලු ධන 4යි ඍණ 2යි. දෙන්නාගේ ලකුණු වෙනස්. ලොක්ක එතකොට 4. එයාගේ ලකුණ ධන. ලකුණ අවශ්‍ය නැහැ. මෙයා ගන්නත් නැන්නේ. ඒතර ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරන්න. 4න් 2ක් ගියාම 2යි. ධන 2යි. ඊට පස්සේ බබා විස්තර සඳහා සුදුසු අගය ලියන්න. බලන්න සුදු 10යි 5 වෙනි. ඒතර ආපස්සට ගත්තොත් 5 10 වෙනි. 5 10 වෙනි දෙකෙන් වැඩි කරන්න. 5 දෙකෙන් වැඩි කරපුවාම 5 2 10යි. එහෙනම් මේකත් දෙකෙන් වැඩි කරලා මෙතනට දාන්න. දෙවරක් 1 4යි. ඉස්කොටුවට එන්නේ 4. රූපේ වර්ගඵලය බබලට පේනවා ඉදි කියන්නේ මේකට 2යි මේකට 2යි. ඒ කියන්නේ තුන් දෙනා සමාන. මේක 4 නම් මේකත් 4යි මේකත් 4යි. ඊට පස්සේ බබා රූපේ වර්ගඵලයෙන් හොයන්න. ඔයා මේ විදිහට රූපේ කොටස් දෙකකට කඩා ගන්න. මෙන්න පළවන රූපය මෙන්න දෙවෙනි රූපය. පළවන රූපේ වර්ගඵල දිග 16යි පළල 4යි. 16 වැඩි කරන්න 4යි. වර්ග සෙන්ටිමීටර. 4 වරක් 24යි දෙකක් ඉතුරුයි. 4 වරක් 1 4යි දෙකයි 6යි. වර්ග සෙන්ටිමීටර 64යි. එතකොට බලන්න දෙවෙනි රූපය. දෙවෙනි රූපේ වර්ගඵල. දිග 4යි පළල 8යි. 8යි 4යි. 8 වරක් 4 32යි. වර්ග සෙන්ටිමීටර 32යි. එම නිසා මොන වර්ගඵලය කියන්නේ මේන්න මේ දෙන්න එකතු කරන්නේ 96යි වර්ග සෙන්ටිමීටර. ලකුණු 2යි. වර්ග සෙන්ටිමීටර 96යි. මේ ගාන හදන්නලු බබා මේක මේ බස්නාහිර පළාත් පෙරේත ගානක් ඈ. දැන් අපි හදලා තියෙන්නේ මේට වැඩි අමාරුයි වනේ. මේ වලේසිය පහයිx ධන දෙක නැති කරලා දෙපැත්තෙන්ම දෙක ගානේ අඩු කරන්න. මෙයාට මෙයා කැපුණා 5x සමානයි 7න් දෙකක් ගියාම 5යි.
වැඩි කිරීම පහ නැති කරගන්න. දෙපස්සම පහෙන් බෙදන්න. පාට පහේම එකයි. x සමාන 1. ඊළඟ ගණනට යනවා. රූපේ දැක්වෙන කේන්ද්‍රය O වූ වෘත්තයේ අරය. අරය කියන්නේ බබා OC විස්කම්භය AB ලේසි ඈ. ඊළඟ ප්‍රශ්නේ මිලිලීටර 750ක් ලෙස සටහන් කර ඇති බෝතල් 10ක් පිරවීම සඳහා අවශ්‍ය ජලය ලීටර් ගණන. එතකොට එකක් 750 නම් 10ක් වෙන 10න් වැඩි කරා. 750 10න් වැඩි කරපුවාම අගොත්තු බිඳුව මිලිලීටර 7500. අනේ ලීටර් වලින් 7500යි කිව්වම 10ව 7යි. 7.5 ලීටර්. ඊට පස්සේ බලන්න. එකම් 200 පරිමාණයට අඳින ලද සිටියමක සෙන්ටිමීටර් 1කින් දැක්වෙන සැබෑ දුර. බබා මේ පරිමාණය අපි හොඳට මේක කියලා තියෙන්නේ. කියන්නේ බලන්න මොකද්ද මේකේ අදහස තමයි පරිමාණ රූපයේ සෙන්ටිමීටර 1කින් සැබෑ රූපයේ සෙන්ටිමීටර් 200ක් නිරූපණය වන බවයි. එතකොට පරිමාණ රූපයේ එකක් කියන්නේ සැබෑ රූපයේ 200යි. සෙන්ටිමීටර් 200යි කියලා කියන්නේ බබා සෙන්ටිමීටර් මීටර් කරන්න. සෙන්ටිමීටර් මීටර් කරද්දී 100ෙන් බෙදෙනවා. 200 100ෙන් බෙදුවම ලේසි 2යි. මීටර් 2යි. නැත්නම් දන්නවා 100ක් 1යි නම් 200ක් 2යි. උත්තරේ මීටර් 2යි. 18 වෙනි ප්‍රශ්න. ඒලක්ෂී කණ්ඩායම ඉස්සල්ලාම මෙන්න මෙහෙම 3 4 x කණ්ඩායමකේ 3යි y කණ්ඩායමකේ 4යි 3 4 ඊට පස්සේ කියනවා බබාලා b පහේ දෙක ලක්ෂය ලකුණු කරන්න මෙන්න මෙහෙම පස්වන තීරුවේ දෙවෙනි පේලියේ පහේ දෙක මෙහෙම පහ මෙහෙම දෙක මේ පහට එන්න ඕනේ මේ දෙකට එන්න. අර්ධ ශුද්ධ ටෙසලාකරණයකට යොදාගන්න තල රූප දෙකක දල සටහනක් අලිය. යොදා ගන්න ඒ කියන්නේ අර්ධ ශුද්ධ ටෙසලාකරණයක් නෙමෙයි බබා දෙන්නේ කියන්නේ. ඒකට යොදා ගන්න පුළුවන් තල රූප දෙකක්. ඒ වාට මතකනේ ටෙසලාකරණයක් කියන්නේ මොකක්ද? කියන්න බලන්න බබා. හැඩතල එකක් වූ කීපයක් යොදා ගනිමින් ඒවා එක මත එක නොවැටෙනසේ ඒවා අතර හිදැස් නොපවතිනසේ මතකනේ ක්‍රමානුකූලව නැවත නැවත යොදා ගනිමින් හරි කාලයක් මත යම් ඉඩ ප්‍රමාණයක් වැසී යන පිළියෙල කිරීමේ ක්‍රියාවලිය ටෙසලාකරණය වේ. පොළ උදාහරණේ ටයිල් අල්ලනවා. එක මත එක වැටෙන්නේ නැහැ. ඒ දෙක අතර හිදෙසක් නැහැ. හරි ක්‍රමානුකූලව පිළිවෙලට අල්ලලා තියෙනවා. එතකොට ශුද්ධ ටෙසලාකරණය කියන්නේ හැඩතල එකක් පමණක් පාවිච්චි කරලා කරන ටෙසලාකරණයක්. එතකොට බබා අර්ධ ශුද්ධ ටෙසලාකරණයක් කියන්නේ හැඩතල එකකට වඩා වැඩි. එතකොට පාවිච්චි කරන්න පුළුවන් දල සටහන සමපාද ත්‍රිකෝණය.
සමචතුරස්‍ර. ඔන්න එන්න. ඊට පස්සේ බලන්න බබා මේකට තව සවිදි පංචාශ්‍රය ඍජු කෝණාශ්‍රය ඕනිකම් පුළුවන්. x වැඩි කිරීම 3x 3x කින් එකක් අඩු කරපුවාම 3x ඍණ 1යි. 3x ඍණ 1 කියලා කියන්නේ 5යි. එන ආපස්සට මෙහෙට එද්දි ඍණ 1 නම් අරහෙට එද්දි ධන 1යි. 5යි 1යි එකතු කරපුවාම 6යි. 6 මෙතන එන්න ඕනේ බබා බෙදීමේ ලකුණ එක හදා ගන්න. පෙරදිලා අඩු කිරීම නෙමෙයි බෙදීම. 6 3ෙන් බෙදුවාම 2යි. ඔන්න හිස්තැන් වලට එන්නේ. මේකට 1 ලකුණයි මේකට 1 ලකුණයි. බබාලා දැන් 40න් කීයද කියලා දාගන්න. right. පුතේ මේමයි. මේකේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න කිව්වට පේපර් එකේ තියෙන මේමයි. පළමු ප්‍රශ්නය ඇතුළුව තවත් ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න. දැන් ඔයා සේරවන්ටම උත්තර ලියලා ඇතිනේ. පා කරන්න පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතුරු ප්‍රශ්න වලින් ඔයා 4ක් දෙන්න තෝරගන්න. ඒ 4ට තමයි ලකුණු දෙන්නේ. විභාගේ බබා එහෙම 5ක් කරන්න කිව්වම වැඩිපුර කරන්න එපා. මේ ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න කරන්න කියලා තියෙනවා. එහෙම කෙරුවාම වැඩිපුර ටික කපලා දානවා. ඒ වැඩිපුර ටිකට කොච්චර ලකුණු තිබුණත් ඒ ටික කපලා දානවා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ තව 4කුයි තෝරගන්න. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 16න් හම්බ වෙනවා. ඊළඟ ප්‍රශ්න 4ට එකකට 11 ගන්න 44යි. 44යි 10යි 60යි. right. අපි බලමු. ගාන කියවගන්න. ඔබේ ගණිත ගුරුතුමාගේ තුමියගේ උපදෙස් මත පරිමාණ රූප පාඩමට අදාළව සිදු කළ ක්‍රියාකාරකම සිහිපත් කරගන්න. right. මෙන්න දිග පළලවල් මැනලා තියෙනවා. පරිමාණ රූපයක් ඇඳලා තියෙනවා. ඉහත දැක්වෙන්නේ පාසල් ගොඩනැගිල්ලක පරිමාණ රූපයකි. පරිමාණය ළමයි 1/200යි. හරි? ආනෝ 1/200 පරිමාණයේ සෙන්ටිමීටර 1කින් දැක්වෙන සැබෑ දිග. ඉස්සලත් අපි කිව්වා සෙන්ටිමීටර 1ක් කියලා කියන්නේ සෙන්ටිමීටර 200යි. බබාල සෙන්ටිමීටර 200ක් කියලා කියන්නේ මීටර 2යි. එහෙනම් පළවෙනි එකට උත්තරේ මීටර 2යි. ලකුණු 2යි. ඊට පස්සේ කියනවා බබා කියවල පන්ති කාමරයක මෙන්න පන්ති කාමරයක දිග හා පළල මීටර වලින් සෑහෙන. දිග සහ පළල මීටර වලින්. දැන් පුතාලට පේනවනේ. ඔන්න දිග අපි කියනවා. දිග බබෝ සෙන්ටිමීටර 3යිනේ. පළලත් 3යි. එහෙනම් එකක් කිව්වට පස්සේ හරි. මේ බලන්න. 1 සෙන්ටිමීටරයක් කියන්නේ මීටර 2යි. එකක් කියන්නේ 2යි නම් 3ක් හොයන්න. 2 වැඩි කරන්න 3. 1 සෙන්ටිමීටරයක් කියන්නේ ඇත්තටම මීටර 2යි. එහෙනම් 3ක් හොයන්න. දෙවරක් 3 මීටර 6යි. බබා පළලත් ඒකමයි. දිගයි පළලයි සමානයි. මීටර 6යි. ලකුණු 2යි. ඊළඟට බලන්න බබෝ පුස්තකාලයේ දිග මීටර වැඩි. මෙන්න පුස්තකාලය. පුස්තකාලයේ දිග සෙන්ටිමීටර 6යි. 6ක් කියන්නේ කීයද? එකක් කියන්නේ මීටර 2යි නම් 6ක් හොයන්න 2 වැඩි කරන්න 6. 6 වැඩි කිරීම 2යි. මීටර 12යි. මීටර 12යි. ලකුණු 2යි. ඊළඟ ගානක් පුස්තකාලයේ සැබෑ වර්ගඵලය. මේකේ සැබෑ වර්ගඵලය. බබා එතකොට දිග 12යි. හරි? එතන මේක අපිට ආවනේ 6ක් කියලා.
එකක් දෙකයි නම් තුනක් කියන්නේ 6යි. මීටර් 6යි. එතකොට මේක වර්ගඵලයෙන් යන්නේ. සැබෑ වර්ගඵලයෙන් යනන්නේ. දිග 12යි පළල 6යි. වර්ග මීටර. 12 සරක් 6 බබුව 72යි වර්ග මීටර. ලකුණු 3යි. කොරිඩෝරේ හැර මෙම ගොඩනැගිල්ලේ මුළු වර්ගඵල මේ කොරිඩෝව හැර මේකේ මුළු වර්ගඵල දැන් බබා ඔයාලා මේකේ වුව පුස්තකාලය 72. එතන මේක බබා කීයද? එකක් දෙකයි නම් තුනක් 6 නේ. 6 වරක් 6 36යි. වර්ග මීටර 36යි. එතන මේකත් 36යි මේකත් 36යි මේකත් 36යි. 36ව 3යි 72යි. එකතු කරන්න. දැන් එනවා කොරිඩෝව හැර ගොඩනැගිල්ලේ මුළු වර්ගඵල රෝමිලක්කම් 5 36ව 3යි 72යි. 3 හරක් 6 18යි එකක් ඉතුරුයි 3 හරක් 3 9යි 10යි. 108යි 72යි. 180යි වර්ග මීටර. ලකුණු 3යි. ඊට පස්සේ බලන්න. එකාණු ලක්ෂ දෙක පරිමාණයට ඇඳ ඇති සිටියමක් සෙන්ටිමීටර 8කින් දැක්වෙන සැබෑ දිග. බලන්න බබා. එකාණු ලක්ෂ දෙකයි කියන්නේ සිටියමේ සෙන්ටිමීටරයක් කියලා කියන්නේ සැබෑ රූපයේ සෙන්ටිමීටර ලක්ෂ 12යි. ලක්ෂ දෙකයි. ඊට පස්සේ බබාලට මතකද සෙන්ටිමීටර මීටර කරන්න අපි මෙයාව 100ෙන් බෙදනවා. ඒතර ලක්ෂ දෙක 100ෙන් බෙදන්න. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. සෙන්ටිමීටර එකක් කියන්නේ මීටර 2000යි. බබාල ගන්නවා මීටර 2000ක් කියලා කියන්නේ කිලෝමීටර් බබෝ 2යි. 10න් බෙදන්න. උත්තරේ කිලෝමීටර් 2යි. ලකුණු 4යි. 10න් කීයද කියලා දාන්න. ඊළඟ අර්ථය තමයි දැන් හැම ගානකටම ඔයාලා හතරක් මාක් කරගන්නේ. ඒ හතරෙන් එකකට හම් වෙන්නේ 11යි. හරි? ඔයාලා සේරම හතර ඇති ඒ ටිකක් බලාගෙනම යන්න. ඒක හතරක් එකතු කරන්න. මේ විජීය ප්‍රකාශනයක් ලෙස ඒ එකතු කිරීම හතරයි. එක ලකුණයි. x සමානයි 3 වෙන විට 2x ධන 1 බලන්න බබා 2 වැඩි කිරීම x වෙනුවට 3යි එකතු කිරීම 1යි දෙවරක් 3 6යි 6යි 1යි 7යි ලකුණු 2යි මේක සුළු කරන්න බබෝ 4x 6x කියලා කියන්නේ බබා 10x ලේසි ලකුණු 2යි ඊට මේක බලන්න සජාතීය පද සුළු කරලා 6යින් ධන 1යින් m කියන්නේ 1යින් 6යින් 1යින් කියන්නේ බබා 7යින් ඊට පස්සේ ධන 5යින් ඍණ 2යින් දෙන්නාගේ ලකුණු වෙනස්. ඒතර ලොක්කගේ ලකුණ ධන දාන්න. ලොකු එකේ චුටි එක අඩු කරන්න. 5න් 2ක් ගියාම 3යි n ලකුණු 2යි. පරිමිතිය සඳහා වීර්ය ප්‍රකාශන. පරිමිතිය කියන්නේ බබා සේක ටික එකතු කරන්න. 2x ධන 5x ධන 2යි ධන 3x ඍණ 1යි. ඔන්න වීර්ය ප්‍රකාශන. ලකුණු 2යි. සුළු කරමු බබෝ 2x 5x 7x
7යි x 3යි x එකතු කරන්න 10යි x. ඊළඟට බබා ධන 2යි ඍණ 1යි. දෙකෙන් එකක් අඩු කරා 1යි. ලකුණු 2යි. 11න් කීයද කියලා දාන්න. ඊළඟට යන්න. අනේ සෙන්ටිමීටර් 6ක් වන වෘත්තයක් නිර්මාණය කරන්න. ඒක ඔයා හරියටම බලන්න. කවකටුවට සෙන්ටිමීටර් 6ක් වෘත්තයක් හදන්න. ඔක හරියට ඇදලා තියෙනවනේ එකලක්. ඒ කේන්ද්‍රය ඕලෙස නම් කරන්න. එක ලකුණයි. වෘත්තයේ මත ඕනම ඒ ලක්ෂය. අමෙන්නේ ලක්ෂය. එක ලකුණයි. ඊට පස්සේ කියනවා OE RMS කියන හරි ඒට සමාන වෙනසේ වෘත්තයේ මත සමාන කොටස් 6ක් ලැබෙනසේ ලක්ෂ ලකුණු කරා. මතකනේ බබා යම් කිසි රූපයක් නිර්මාණය කරා මොකද්ද මේ? සවිදි බහුවශය. වෘත්තයේ ගැහුවා ඒ අගයම තමයි වෙනස් කරන්නේ. ඊට පස්සේ මතකනේ බබා ලෝහ තුඩ මෙතන තියෙන මෙහෙම එකක් ඡාපය. ආයි ලෝහ තුඩ මෙතන තිබ්බ තව ඡාපය. ආයි ලෝහ තුඩ මෙතන තියලා මෙන්න මෙතන ආයි ඡාපය. ආයි ලෝහ තුඩ මෙතන තියලා මෙහෙම ඡාපය. ආයි ලෝහ තුඩ තියලා මෙහෙම ඡාපය. ආයි ලෝහ තුඩ මෙතන තියලා මෙහෙම ඡාපය. ඔන්න ඡාපය ටික කපාගෙන ගියාම මෙහෙම මෙහෙම මෙතන කොහොම මෙහෙම මෙතන තියලා මෙහෙම අවසානයේ හරියටම ඒ හරහා යනවා. ලක්ෂ ලකුණු කරන්න. ඕක කරලා තියෙනවනම් ලකුණු 3යි. ඊට පස්සේ එම ලක්ෂය අක්‍රීමෙන් බහුවශය. බබා මෙන්න මේ වෘත්තයේ කැපෙන තැන් හරියටම යා කරන්නේ. හරියටම වෘත්තයේ කැපෙන තැන්. වෘත්තයේ ඡාපයේ වෘත්තයේ කැපෙන තැන් තමයි යා කරන්නේ. ඒකට එක ලකුණයි. ඊට පස්සේ එම බහුවශය හඳුන්වන නම සවිදි බහුවශය. සවිදි ෂඩශ්‍රය. ඒකට ලකුණු 2යි. ඔබ දන්නා වෙනත් බහුවශයක් ඇද පෙන්න. ඔයාලට පුළුවන් සමපාද ත්‍රිකෝණයක්. කොහොමද මේක ගැව්වා? මෙතන තියෙන කැමැති දිගක් මේව ඡාපයක් ඇදුවා. ඊට පස්සේ කවකටුව වෙනස් නොකර සමපාද ත්‍රිකෝණය මෙතන තියලා මෙහෙට එකයි. ඊට පස්සේ මෙතන තියලා උඩට එකයි. ලෝහ තුඩ මෙතන තියලා මෙහෙම එකයි. හරිද? මෙතන තියලා මෙහෙම එකක් ගැහුවා. මෙතන තියලා උඩට එකයි. මෙතන තියලා මෙහෙම එකයි. අන්න දැන් යට ලකුණු 2යි. දැන් බබාලා 11න් කීයද කියලා දාන්න. ඊළඟ බලන්න පුතේ PQR කෝණයේ විශාලත්වය PQR අංශකාරණය එක ලකුණයි. මේ සෑම හිස්තැනකටම එක ලකුණ ගන්න දෙන්න. මේ කෝණයේ බාහුව මේකේ බාහුව තමයි ළමයි PQ QR. ඒ අකුරු මාරු වුණාට කමන්නේ. දැන් PQ කියන එක QP වුණත් කමක්. PQ QR. කෝණ වර්ගය. බබා අංශ 90ක් කියන්නේ ඍජු කෝණ. ඍජු කෝණය. එකයි. right. ඊට පස්සේ තියෙනවා අංශක 230. මේ තියෙන බබා 230. අපි ඒක වෙන පාඩකින් දාමු 230. 230 කියවන්න ඕනේ කොහමද? RST. නිකන් RST දුන්නට ලකුණු දෙන්නේ නැහැ. පරාවර්ත RST. හොරයි. 230 කෝණේ බාහුව RSST.
कोण वर्गे परावर्त कोण परावर्त कोण ඊට පස්සේ බලන්න QRS QRS මෙන්න මේ කෝණ විශාලත්වය 140යි බාහු QR සහ RS වර්ගය මහා කෝණය ඊළඟට බලන්න බලමු STU මේ කෝණය යාලා දීලා තියෙනවා අංශක 80යි කියලා कोणे बाहु ST सह TU STU वर्ग සුළු කෝණ දීලා තියෙනවා එකකට ලකුණු එක ගානේ මෙතන තියෙනවා 3යි 4යි 5යි 8යි 9යි ලකුණු 9ක් හම්බෙනවා දේශීය 10ක් වන පරාවර්ත කෝණය ඇඳ නම් කරන්න. බබලට දේශීය 10ක් කෝණමානයෙන් අඳින්න බෑනේ. උපරිම තියෙන 180 නේ. එතකොට මතකනේ 360න් 210ක් අඩු කරා. 360න් 210ක්. අඩු කරපුවාම බබා 150. අන්න 150 ඇඳලා. මේව රේඛාවක් ගැහුවා. ඊට පස්සේ බබා මෙතනින් කෝණමානය කියන්න ඔන්න ඔහොම සෙට් වෙන්න ඒ කියන්නේ කෝණමානයේ හරි මැද කෙරවලට පාදක රේඛාව මේක දිගේ කියන්න කියලා 4 10 20 40 ඔහොම ගිහිල්ලා 90 150 ළඟින් පිටත් වෙනවා ඊට කියලා කෝණමානය ඉගෙන ගන්න අරගෙන කරා මේක 150 පාට අවශ්‍ය 210 අනිත් පැත්ත 210 බේසික් එක ලකුණ ගතික කෝණයකට උදාහරණයක් කතුරකින් යමක් කැපීමේදී අඩු දෙක අතර හැඩය හරි නැත්නම් වේගමානයේ වේගයේ දක්වන මට්ටම සහ බිඳුව අතර හැඩය තව ක්‍රියාත්මක වන ඔරලෝසුවක ඇය කටුව හා මිනිත්තු කටුව අතර හැඩය ඔය වගේ ඕන එකක් ඈ ගොඩක් දැන් දාන්න 11න් කීයද කියලා ඊළඟ පුතේ සුදුසු කණ්ඩාංග තලය ගැන පාද ලක්ෂ ලකුණු කර පිළිවෙලින් යාගන්න දැන් කණ්ඩාංග තලයක් ඕනේ ඊට පස්සේ අර ඉහත ලැබුණු රූපේ සමමිතික ලක්ෂණ මේ බබා එක වෙන්න ඕනේ අක්ෂ සමමිතික අක්ෂ අඳු right එන්න එතකොට ඔන්න බලන්න නේ බලන්න පුතේ x වල මේ හැම එකකින් x ගණනාංකයෙන් උපරිම ගාන බලන්න උපරිම දිනේ බබා 6 ඒතර x අක්ෂයට 6ක්වත් උනේ මේ x අක්ෂය මේ පැත්තට 6ක්වත් උනේ y වල බලන්න උපරිම 8 තියෙනවා 8 තමයි ඒ කියන්නේ මේ පැත්තට 8ක්වත් උනේ මෙතන බිඳුව 1 2 3 4 5 6 7 8 ඔයාලා මේක හරියට කරන්න කර හැකි ඔබට මේක y අක්ෂ මෙතන බබා 6ක් ඕනේ කියවනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ බෙදලා 3 8ක් ගන්න මේක x අක්ෂය දෙලකුණු කරන්න දෙකේ අත දෙක අන්න දෙකේ අත දෙකේ අත මෙන්න දෙක ඒක ඊට පස්සේ 3 7 මෙන්න මෙහි 3 මෙහෙන් 3 මෙහෙන් 7 3 7
එතන B AB යා කරමු A to B යා කරමු ඊට පස්සේ බබා C දෙකේ හතර ඔන්න C ඊට පස්සේ B සහ D යා කරමු ඊළඟට ළමයි එකේ හතර D කියන්නේ එකේ හතර කියන්නේ මෙන්න මෙතන එකේ C සහ D යා මේක C මේක D ඊට පස්සේ F කියන්නේ තුනේ දෙක මෙතන තුනේ දෙක මේ බීට කෙලින් එන්න ඕනේ බබෝ තුනේ දෙකේ ඊට පස්සේ G දෙකේ එක ආසනි බබා ඊ ලක්ෂයකුත් තියෙනවනේ නේද සෝරි ඊට පස්සේ ඊ ලක්ෂය මෙතනදී මම දැක්කේ නේ ඊ තුනේ තුන ඊට පස්සේ බබා F තුනේ දෙක F EF ගන්න ඊට පස්සේ G දෙකේ එක J ඔන්න යන්නේ H පහේ එක මෙහෙන් පහ මෙහෙන් එක ඊට පස්සේ I හතරේ දෙක මේ දෙක යන්න ඊට පස්සේ බබා J හයේ තුන මෙන්න 6 මෙහෙන් 3 GHIJ හයේ තුන යා කර GHI J හයේ තුන K හයේ හතර හයේ හතර L පහෙන් හතර මෙහෙන් පහ මෙහෙන් හතර M හතරේ හතර මෙහෙන් හතර මෙහෙන් හතර M ඒකත් යා කරන්න බබෝ L N ඊට පස්සේ N පහේ අත
අවසානයේ ඒ සහ එන් යට බබා මෙතන ඡේ ලක්ෂ්‍ය විතරක් පොඩි අවුලක් කියනවා. ඡේ එන්න ඕන පහේ තුන. ඡේ පහේ තුන නෙමෙයි බබා ඒක පහේ තුනේ. ඒක හදාගන්න. ඡේ වෙන්න ඕන පහේ තුන. පහේ තුන කිව්වම මේ sorry හතරේ තුන බබා. හතරේ තුන පහේ තුනේ හතරේ තුන මේ හතරේ තුන. හතරේ දෙක හතරේ තුන. ඊට පස්සේ හරියට ඒක J දැන් J එක කියා කරන්න ඔන්න ඒක. ඔන්න ඔහොම තමයි රූපේ එන්නේ. ඊට පස්සේ ඔය ටික හරිනම් ලකුණු 9ක්ම දෙන්න. ඔයාලා වැරදි එක මාක් කරලා යා කියලා දුන්නම් කමන්නේ ලකුණු දෙන්නේ 11ම දෙන්න. ඒක විතරක් මම වැරදි. ඒකට අවුලක් නැහැ. ඒක අපේ වැරද්ද. සමමිතික අක්ෂර. ඔන්න අදිනවා බබා. මෙහෙම හරි. දෙපැත්තට බැලන්ස්. එච්චර තමයි. එතන ඒකට ලකුණු දෙකයි. 11න් කීයද කියලා ගන්න. 108 ප්‍රථමක සාධකවල ගුණිතයක්. බෙද බෙද යන බව. 108 දෙකෙන් බෙදන්න 54යි. අගට 4 නිසා ආය දෙකෙන් බෙදන්න 27යි. 27 තුනෙන් බෙදන්න 9යි. ආය බබා 9 බෙදෙනවා 3ෙන්. 9ට 3ව 3යි. 3 3ෙන් බෙදුවාම 1යි. එහෙනම් ප්‍රථමක සාධකවල ගුණිතය දෙවරක් දෙවරක් තුන්වරක් තුන්වරක් 3 ලකුණු 2යි. ඊට පස්සේ බලනකාරී දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම තුනේ තුන්වෙනි බලය ලකුණු 2යි. ඊට පස්සේ අනිත් එක දර්ශකාකාරයෙන් ලියන්නලු පහේව 3යි පහ බල 3යි ඒ බල 2යි වැඩි කිරීම B බල 2යි. ඔන්න ලං කර හැකි පහ බල 3යි ඒ බල 2යි B බල 2යි. මෙහෙම තිබ්බත් හරියයි. ලකුණු 2යි. ඊළඟ බලන්න 12 18 30 කුඩාම පොදු ගුණාකාරය. අපි බෙදීමේ ක්‍රමයෙන් හදමු ළමයි. ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදන්න. මේකේ විදිය තමයි අඩුම ධර්මින් දෙකක් වත් බෙදෙනවා නම් බෙදන්න. මහා පොදු සාධකයෙන් හොයන්නේ තුනම බෙදෙන ඒවායින් විතරයි බෙදන්නේ. මතක් කරගන්න මේකේ දෙකක් වත් බෙදෙනවා නම් බෙදන්න. ගමු ළමයි. දෙක ගමු. දෙකක්වත් බෙදෙනවද? ඔව්. තුනම බෙදෙනවනේ. 12 දෙකෙන් බෙදුවාම 6යි. 18ට 9යි. 30ට දෙකේව 15යි. ආයේ 6 9 15. ඒ තුන් දෙනාකින් දෙකක්වත් දෙකෙන් බෙදෙනවද ළමයි? නැහැ. දැන් දෙක අතරින් තුන ගන්න. දෙකක්වත් තුනෙන් බෙදෙනවා. 6ට තුනේම 2යි. 9ට 3යි. 15ට 5යි. ඊට පස්සේ දෙකක්වත් තුනෙන් බෙදෙනවද? නැහැ. දෙකක්වත් පහින් නැහැ. ඔතනින් එහාට බෙදෙන්නේ නැහැ. එම නිසා කුඩා පොදු ගුණාකාරය කියන්නේ මෙන්න මේ සෙට් එකම වැඩි කරලා ගන්න. ඒ මහා පොදු සාධකයේ මැද්දී සියල්ලම බෙදෙනේ වයින් විතරක් බෙදන්න. ඊට පස්සේ ගුණිතයේ ලෙස ගන්න මෙන්න මේ හරහට තියෙන ටික විතරයි. හැබැයි කුඩා පොදු ගුණාකාරය ගැන මේ සෙට් එකම ගන්න. බලන්න. දෙවරක් තුන්වරක් දෙවරක් තුන්වරක් පහ
දෙවරක් 3 6යි 6 වරක් 2 12 12 වරක් 3 36යි 36 වපහ පස්වරක් 6 30 බිංදුව දානවා 3යි පස්වරක් 3 15 3යි 17යි 180යි ලකුණු 3යි මෙයාගේ අගය අහනවා 2x වර්ග ඍණ 3යි y 2යි x වර්ග කියන්නේ බබෝ x වැඩි කිරීම x ඍණ 3යි y 3 වැඩි කිරීම y දැන් ආදේශ කරන්න x වෙනුවට 2යි x වෙනුවට 2යි y වෙනුවට බබා 5යි දෙවරක් 2 4 හතරවරක් 2 4 හරි මෙතන ඍණ 3 අරක් 5 15යි ධනාත්මකයි ඍණ 15යි කියන්නේ ලකුණු වෙනස් ලොක් වගේ ලකුණ ඍණ දාන්න ලොකු එකකින් චූටි එක අඩු කරන්න 15න් 8ක් 7යි උත්තරේ ඍණ 7යි ලකුණු 2 11න් කීයද කියලා දාන්න බණ්ඩුදේ ගණිත සම්බන්ධන තුනක් සඳහා සහභාගී වූ පිරිස දැක්වෙන බහුතීර ප්‍රස්තාවයක් පාදින් දැක්වේ. ඔබ බලන්න මතකනේ හිස්තන තීර තුනම වෙනම ආය හිස්තනක් සොරි ආය ඒ අදාළ තීරු ඊට පස්සේ ඔබ බලන්න මතකද මේ සුදු කියන්නේ දෙමළ කළු කියලා කියන්නේ සිංහල අලු පාටට හුරු මුස්ලිම් ඔය විදිහට තමයි තියෙන්නේ. වැඩිම සිසුන් සංඛ්‍යාවක් සහභාගී වූ සම්මන්ත්‍රණය වැඩිම ගාණක් බැලූ බැලමට පේනවා පළමු සම්මන්ත්‍රණය උත්තරේ පළමු සම්මන්ත්‍රණය ලකුණු 2යි දෙවන සම්මන්ත්‍රණයේදී අඩුම පිරිසක් සහභාගී වූයේ කවර සිසුන් කණ්ඩායම අඩුම පිරිසක් මෙන්න මේ පාට මුස්ලිම් ලකුණු 2යි පළමු වන සම්මන්ත්‍රණයේදී අනේ කියන්නේ මේකේ සිංහල සිසුන්ට වඩා මෙන්න මේ සිංහල සිසුන්ට වඩා දෙමළ හා මුස්ලිම් සිසුන් කොපමණ සහභාගී වී ඇත ඒක හොයන්න සිංහල සිසුන් 15 සිංහල සිසුන් 15 දෙමළ හා මුස්ලිම් දෙමළ 10යි මුස්ලිම් 7යි එතකොට දෙමළ හා මුස්ලිම් 10යි 7යි 17යි වැඩිපුර සහභාගී වෙච්ච ගාන දෙන්නයි 2යි ලකුණු 2යි මෙම සම්මන්ත්‍රණ තුන සඳහා සිසුන්ගේ සහභාගීත්වය පිළිබඳ ඔබේ අදහස මේ සහභාගීත්වය ගැන මොකද කියන්න පුළුවන් සම්මන්ත්‍රණයට සිසුන්ගේ සහභාගීත්වය ක්‍රමයෙන් අඩු වී ඇත සෑම කණ්ඩායමකම සිසුන්ගේ සම්බන්ධ වීම ක්‍රමයෙන් අඩු වී ඇත එමෙයි සම්මන්ත්‍රණයට සෑම සිසුන් කණ්ඩායමකගේම සහභාගීත්වය ක්‍රමයෙන් අඩු වී ඇත සිංහල හිටපු ගමන් ලොක් වෙනවනේ ළමයි අපේ භාෂාවනේ ලකුණු 2යි සම්මන්ත්‍රණ තුන සඳහාම සහභාගී වූ එක් කණ්ඩායමේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව වෙන වෙනම සෑම හොයන්න බබු ඉස්සල්ලාම දෙමළ 10යි 8යි 6යි 10යි 8යි 6යි 8යි 14යි 10යි 24යි ඊට පස්සේ සිංහල ළමයි පළවෙනි එකේ 15යි 12යි 11යි 15යි 12යි 11යි 15යි 8යි 38යි අනිත් එක මුස්ලිම් පළවෙනි එකේ 7යි දෙවෙනි එකේ 6යි 7 දාන 6 ඊළඟ එකේ 4යි
17යි. ලකුණු 3යි. 1 2 3. 11න් කීයද කියලා දාන්න. ඊට පස්සේ බලමු පළවෙනි කොටසට 40න් දාන්න. දෙවෙනි කොටසට පළවෙනි ප්‍රශ්නෙට 16යි. තව ප්‍රශ්න 4කට 44යි. එතකොට 16යි 44යි 60යි. 60න් දාන්න. ඊට පස්සේ සීයෙන් කීයද කියලා දාන්න. ඊට පස්සේ ප්‍රතිශතයක් සමෙතර දාන්න. ඔන්න ඉවරයි. මේ බස්නාහිර පළාත් පේපර් එකක් බබා කතා කරේ ඈ. හරි. එහෙනම් හරියට හරි වැරදි ලකුණු දාගන්න. අයිබෝවන් ජය වේවා.